රටපුතා අපි නිගාමී අසත්‍යක්ෂණවාදයක් බලමුකෝ. දැන් අපි සත්‍යක්ෂණවාදයේ කෙටිසරණක් ගත්තේ තාම සරලව ඕනම කෙනෙක්ට තේරෙන්න. උද්ගමනවාදයේ විවේචන පෙන්වා දෙමින් නිගාමී වශයෙන් සප්‍රමාණ ආකෘතියකට දැනුම ගොඩ ගන්න ඕන කියලා පෙන්වා දෙමින් ඊට පස්සේ විද්‍යාව දියුණුව කරා යන්නේ බහිෂ්කරණයෙන් කියන එක පෙන්වා දෙමින් කාල් රේමන් පොපර් තමයි නිගාමී අසත්‍යක්ෂණවාදය ඉදිරිපත් කරේ. එහෙනම් ඔබ දන්නවා මේ වෙනකොට අපේ වීඩියෝ බලන තිර නිසා මුලින්ම ගන්න හැඳින්වීම. ඒ හැඳින්වීමට අපි දාන්නේ ඉදිරිපත් කළේ ඇයි? ඉදිරිපත් කළේ කවුද? එහෙනම් අසත්‍යක්ෂණවාදී ඉදිරිපත් කළේ කාල් රේමන් පොපර්. ඉදිරිපත් කළේ ඇයි? උද්ගමනවාදයේ අඩුපාඩු පෙන්වා දෙන්න. නිගාමී වශයෙන් සප්‍රමාණ ආකෘතියකට දැනුම ගොඩ ගන්න ඕන කියලා පෙන්වා දෙන්න. විද්‍යාව දියුණුව කරා යන්නේ බහිෂ්කරණයෙන් කියන එක පෙන්වා දෙන්න. දෙවනි ඡේදය යටතේ අපි කතා කරනවා මොකක්ද මේ නිගාමී අසත්‍යක්ෂණවාදය කියන්නේ කියලා. අන්න ඒකට අපි අන්තර්ගත කරනවා පුතේ කරුණු තුනක්. නිර්වචනය, ආකෘති, උදාහරණ. මොනවද අපි ගන්න කොහොමද මේ නිර්වචනය කරන්නේ? නිගාමී අසත්‍යක්ෂණවාදය. පුතා නිගාමී අසත්‍යක්ෂණවාදය අපි නිර්වචනය කිරීම කරන්නේ මෙන්න මේ විදිහට. විද්‍යාඥයෙක්ට තමන්ගේ විෂය සම්බන්ධයෙන් ගැටලුවක් ආවට පස්සේ මුලින්ම ගොඩනගනවා උපන්‍යාසයෙන් ගම්ම්‍ය කරගන්නවා අනාවැකිය බාහිර ලෝක කරුණුත් එක්ක සම්බන්ධ කරලා බලද්දී අනාවැකිය අසත්‍යයි. ඒ නිසා පිළිගන්නවා උපන්‍යාසයත් අසත්‍යයි කියලා. පමණක් වෙලාවට උපන්‍යාසය විතරක් ප්‍රමාණවත් මදි අනාවැකියම්ම කරගන්න. අන්න ඒ වෙලාවට අපි උදව්වට ගන්නවා ප්‍රාථමික කරුණු සහ සහායක උපන්‍යාස. ඒ දෙක භාවිතයෙන් තමයි අනාවැකිය ගම්ම්‍ය කරගන්නේ. අනාවැකිය අසත්‍ය නිසා තීරණය කරනවා උපන්‍යාසයත් අසත්‍යයි කියලා. මොනවද මේකට අපිට ගන්න පුළුවන් උදාහරණ? අපි සත්‍යක්ෂණවාදය ගත්තා පෘථුවිය ගෝලාකාරයි කියන එක. ඒකේ විරුද්ධත්වය ගන්න මේකට ඒ තමයි පෘථුවිය පැතලී කියන එක. පෘථුවිය පැතලී කියන උදාහරණය ගන්න පුළුවන්. ඒ වගේම මතක ඇති සත්‍යක්ෂණවාදය අපි ගත්තේ ජීවීන් බිහිවන්නේ ජීවාණු මගින් කියලා. ජෛවජන්‍යවාදය. එහෙනම් අපි ගන්නේ අසත්‍යක්ෂණවාදයට. ඒකේ විරුද්ධක ජීවීන් බිහිවන්නේ ඉබේ කියලා ගනිපු ඕපපාතික ජනනවාදය. මොනවද මේකේ තියෙන ලක්ෂණ? සත්‍යක්ෂණවාදය වගේම තමයි චූටි වෙනස්කම් තියෙන්නේ. වක්‍ර පරීක්ෂණ. සත්‍යක්ෂණවාදය තිබ්බේ උපන්‍යාස තහවුරු කිරීමක් නේ. අසත්‍යක්ෂණවාදය තියෙන්නේ උපන්‍යාස බැහැර කිරීම. සත්‍යක්ෂණවාදය අනුව ප්‍රාථමික කරුණු සහායක උපන්‍යාස සත්‍යයි කියලා පිළිගත්තා. අසත්‍යක්ෂණවාදයේ ප්‍රාථමික කරුණු සහායක උපන්‍යාස සත්‍යයි කියලා පිළිගන්නවා. නිගාමී සත්‍යක්ෂණවාද තිබුණේ අන්තර්ගතය අඩු සම්භාවිතාවෙන් වැඩි උපන්‍යාස විද්‍යාත්මකයි කියලා.
මේකේ විරුද්ධත්වය අන්තර්ගතය වැඩි සම්භාවිතාවෙන් අඩු උපන්‍යාස තමයි අසත්‍යේක්ෂණවාදීන්ට අනුව විද්‍යාත්මක වෙන්නේ. ඒ වගේම නිගාමී සත්‍යේක්ෂණවාදයේ තිබුණේ උපන්‍යාස සමර්ථනයක් මේක පිළිගන්නේ විද්‍යාව දියුණුව කරා යන්නේ බහිෂ්කරණයෙන් බැහැර කිරීමෙන් කියන එක. අපිට මොනවද ගන්න පුළුවන් මේකේ දුර්වලතා? අපිට ගන්න පුළුවන් දුර්වලතා තමයි දැන් මෙතන පුතේ ෂෝට් නෝට් එකේ කීපයයි දාලා තියෙන්නේ. ඔබට අපි නෝට් එක අරගෙන පෙන්නන්නම්. පුළුල් නෝට් එක අපි දාලා තියෙනවා දුර්වලතා ටික. අපිට ගන්න පුළුවන් මේකේ දුර්වලතා මෙන්න මේ විදියට. මේක ඉදිරිපත් කරන්නේ උපන්‍යාස බැහැර කිරීම ක්‍රමයක් විතරයි. නිවැරදි උපන්‍යාස සොයා ගැනීම ක්‍රමයක් ඉදිරිපත් කරන්නේ. දෙක උද්ගමනවාදය විවේචනය කරමින් ගොඩනැගුණට නිගාමී අසත්‍යේක්ෂණවාදය තුලත් උද්ගාමී ලක්ෂණ අන්තර්ගතයි. ඒ වගේම නිරීක්ෂණ භාෂාවේ වාදභරිත බව නොසලකා හැරලා තියෙනවා. ඒ වගේම මෙන්න ප්‍රබල උදාහරණයක් ප්‍රබල දුර්වලතාවයක් අනාවැකියක් අසත්‍ය උපමණෙන් ප්‍රාථමික කරුණු සහායක උපන්‍යාස ඇතුළු සමස්ත උපන්‍යාසයම අසත්‍යයි බැහැර කරනවා. ප්‍රාථමික කරුණක අවුලක් නිසා සහායක උපන්‍යාසයක අවුලක් නිසා සමස්ත උපන්‍යාසයම වැරදි කියලා බැහැර කරන එක දුර්වලතාවයක්. අපි ඒක විස්තරාත්මකව දාලා තියෙනවා. ඒ වගේම විද්‍යාවට දැනුම ගන්න නිශ්චිත ක්‍රමයක් නැහැ කියන අදහසත් එක්ක ගැටෙනවා. දැනුම ගන්න නිශ්චිත ක්‍රමයක් නැහැ කියන අදහසත් එක්ක ගැටෙනවා. ඒ විතරක් නෙවෙයි නිගාමී අසත්‍යේක්ෂණවාදයක් භාවිතා කරන්න පුළුවන්. ගණිතය සම්බන්ධ විෂයන් භෞතික විද්‍යාවට එහෙම විතරයි භාවිතා කරන්න පුළුවන්. ඒකත් පුතේ නිගාමී අසත්‍යේක්ෂණවාදයේ තියෙන දුර්වලතාවයක්. ඊට පස්සේ මෙන්න මේ අපි නිගාමී සත්‍යේක්ෂණවාදය හා අසත්‍යේක්ෂණවාදය අතර කෙටියෙන් දාලා තියෙනවා සම විෂමතා සමානතා සහ අසමානතා ටික. right. ඔන්න නිගාමී අසත්‍යේක්ෂණවාදය ඉතාම කෙටියෙන් ඒ කියන්නේ උද්ගමනවාදය සත්‍යේක්ෂණවාදය අසත්‍යේක්ෂණවාදය කියන්නේ විධිමත්ව සංවිධානය වෙච්චි සාම්ප්‍රදායික ගුරුකුල තුනක්. ඕකේ විභාගයට අනිවාර්ය ප්‍රශ්න එනෝනේ පුතේ. ඒ නිසා අපි ටියුට් එක ඇතුලේ විස්තරාත්මකව කතා කළා. ගොඩක් ළමයින්ට මේක පාඩම් කරගන්න අපහසුයි. ඒ නිසා ඊටාම සරලව බලපු ගමන් තේරෙන විදියට ෂෝට් නෝට් තුනක් අපි සාකච්ඡා කරා. කාට හරි දරුවෙක්ට ඕන නම් මේවට නෝට් ගන්න ඕනි කියලා මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලට ඒකට දාලා නෝට් ටික උදව්වක් විතර දෙන්න පුළුවන්කම අපිට තියෙනවා.